දිත්වා සුලිකුණාටුවෙන් සිදු වූ බලපෑමත් සමග ශ්‍රී ලංකාව නැවතත් ලෝකයට පෙන්වන්නේ තමාගේ ශක්තිය, ධෛර්යය සහ අත්නොහැරීමයි. මේ සියල්ල අතර විදේශික සංචාරකයන් නැවතත් ලංකාවට පැමිණීම ආරම්භ කරලා තිබෙනවා. දිත්වා සුලිකුණාටුව නිසා කඳුකර සහ අනෙකුත් ප්‍රදේශ කිහිපයකට හානි සිදු වුණා. ජීවිත රටාවට తాවකාලිකව බාධා වුණත් සියලු දෙනා එකමුතුවෙන් කෙටි කාලයක් තුලම සාමාන්‍ය තත්ත්වයට නැවත ගොඩනගා ගන්නට සමත් වුණා. මෙම අභියෝග මැදින් වුවත් යුරෝපය, ආසියාව සහ අනෙකුත් රටවල් වලින් විදේශික සංචාරකයන් ලංකාවට පැමිණීම නතර වුණේ නැහැ. බොහෝ සංචාරකයන් පවසන්නේ ලංකාව තවමත් ආරක්ෂිත, සාමකාමී සහ ආදරණීය සංචාරක ගමනාන්තයක් බවයි. If Sri Lanka is a safe country to visit, honestly, I have not felt unsafe here. රන්වන් වෙරළ තීර සංස්කෘතික උරුම ස්ථාන, වනාන්තර හා වනජීවි සම්පත් අපගේ දේශීය රසවත් ආහාරවලට ඇලුම් කරන විදේශිකයන් අදටත් දිවයිනට පැමිණේ. දිත්වා සුලිකුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව පෙන්වා දෙන්නේ අර්බුද මැදින් නැගී සිටින ජාතියක් බවයි. සොබාදහම, සංස්කෘතිය හා ආදරයෙන් පිරි රටක් ලෙස ශ්‍රී ලංකාව අදටත් ලෝකයට විවෘතයි.